හායි මගේ ආදරණීය යාළුවෝ හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ගොඩාක් දෙනෙක් මගෙන් එක එක ප්‍රශ්න අහනවා. online job ගැන අහනවා, online business ගැන අහනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් කතා කරන්න online business ගැන. ගොඩාක් දෙනෙක්ට ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයාලට වගේම තමයි මටත්. ඒ නිසා තමයි මාත් part time job සහ business එකක් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා මම business එක විදියට කරන්නේ eBay dropshipping. ඉතින් eBay dropshipping eBay business එක ගැන ඔයාලා කැමති නම් ඔයාලට දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගෙන් දැනගන්න, ඉගෙන ගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඒ වගේම business කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ගොඩාක් දෙනෙක් ගෙදරට වෙලා ඉන්නවා job නැතුව, ස්ථිර රැකියාවක් නැතුව ඉන්නවා, පොඩි ළමයි එක්ක රැකියාවකට යන්න බැරි ගොඩාක් කාන්තාවන් ඉන්නවා. ගොඩාක්ම වැදගත් වේවි මම ඔයාලට online business කිහිපයක්ම කියනවා. ඒ online business කිහිපයම ඔයාලට අත්හදා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න. මොකද ඔයාලට පුළුවන් වෙන්න ඕන online business එකක් පටන් ගන්න. මාත් ඒ වගේම business එකක් කරන නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම පටන් ගන්න. පළවෙනි ක්‍රමය තමයි digital සේවා සහ නිර්මාණකරණය. තාක්ෂණය සහ නිර්මාණශීලී පැත්තට කැමති නම් ගෙදර ඉඳන්ම ඩොලර උපයන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ AI පින්තූර නිර්මාණය. ඔයාලට AI දැනුම තියේ නම් ටූල් පාවිච්චි කරලා උසස් තත්වයේ තාත්වික පින්තූර නිර්මාණය කරලා දීම. graphic design, logo, banner, WhatsApp, social media post design කරලා දීම. ආදායම් මාර්ග Fiverr, Upwork වැනි වෙබ් අඩවි හරහා විදේශීය ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම. Adobe Stock වැනි ස්ටොක් ඡායාරූප වෙබ් අඩවිවල ඔයාගේ නිර්මාණ විකිණීමට තැබීම. දෙවැනි ක්‍රමය තමයි ජාත්‍යන්තර e-commerce. භාණ්ඩ තොග වශයෙන් මිලදීගෙන තබා ගන්නේ නැතුව නිවසේ සිටම කරන්න පුළුවන් ව්‍යාපාරික ක්‍රමවේදයකි. කරන විදිහ තමයි eBay වැනි ජාත්‍යන්තර වෙළඳපොළවල් තුල ගිණුමක් සකසා එහි පාරිභෝගික ඉල්ලුම වැඩි මුළුතැන්ගෙයි උපකරණ වැනි භාණ්ඩ ලැයිස්තුගත කිරීම. ඔයාලා දන්නවා මම දැනටමත් eBay business එක කරනවා. eBay business එක ගැන ඔයාලට දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මම නම්බර් එකක් දාලා තියන්නම්. WhatsApp මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ඒ පිළිබඳව හැමදේම කියා දෙන්නම්. ලාභය පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදීගත් පසු විශ්වාසවන්ත සැපයුම්කරුවෙකු ලවා එම භාණ්ඩය කෙලින්ම පාරිභෝගිකයා වෙත යැවීම හරහා ඩොලර් වලින් ලාභය ඉතිරි කරගත හැක. තුන්වෙනි ක්‍රමය අධ්‍යාපනික අන්තර්ගතයන් සහ ඔන්ලයින් ක්ලාස්. ඔයා යම් විෂය කරුණු හෝ විශේෂ ක්ෂේත්‍රයක්, උදාහරණයක් ලෙස e-commerce, තාක්ෂණය හෝ භාෂාවක් ගැන ප්‍රායෝගිකව හොඳින්ම දන්නවා නම් ඒ දැනුම අන් අයට කියා දීමෙන් බිස්නස් එකක් ආරම්භ කළ හැකියි. අධ්‍යාපනික channel, TikTok, YouTube වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිසුන්ට වැදගත් වන අධ්‍යාපනික ද්‍රව්‍ය පාඩම් මතක තබා ගන්නා ක්‍රම හෝ කෙටි සටහන් වීඩියෝ පෝස්ට් මාර්ගයෙන් බෙදා හැරීම. ඔන්ලයින් පන්ති සහ Zoom හරහා පන්ති පවත්වන ගමන් සිසුන්ට ඇතිවන ප්‍රායෝගික ගැටලු මගහරවා ගැනීමට Anydesk වැනි මෘදුකාංග භාවිතා කරමින් ඔවුන්ගේ පරිගණක තිරයට
සුජුවම සම්බන්ධ වී ගැටලු විසඳා දීමේ විශේෂ සේවාවන් සැපයීම. 4 වෙනි ක්‍රමය තමයි අත්කම් සහ ගෘහස්ත නිෂ්පාදන. භෞතික නිෂ්පාදන කරන්න කැමති නම් මේවා ගෙදරදීම හදලා සෝෂල් මීඩියා හරහා ලංකාවේ පුරාම ඩිලිවරි කරන්න පුළුවන්. ගෙදරදීම පිරිසිදුව හදන කෑම වර්ග, දේශීය කැවිලි වර්ග, වියලි ආහාර හෝ කුළුබඩු පැකට් කර විකිණීම. සුවඳ ඉටිපන්දම් දැනට ලංකාවේ ගොඩාක් ට්‍රෙන්ඩ් වෙන ගෙදරදීම ලේසියෙන්ම හදන්න පුළුවන් ලස්සන සුවඳ ඉටිපන්දම් නිර්මාණය. ඇඳුම් පොඩි දරුවන්ගේ ඇඳුම් අත්කම් මගින් කරන ලද බෑග්, කොණ්ඩ කටු හෝ තෑගි භාණ්ඩ. මම මේ කියපු බිස්නස් ටික අනිවාර්යයෙන්ම ඔයාලා පටන් ගන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනම් මට WhatsApp message එකක් දාන්න. මම ඔයාලට උදව් කරනවා අනිවාර්යයෙන්ම. මොකද ඔයාලත් අනිවාර්යයෙන්ම මම වගේම දියුණු වෙන්න ඕන, ඔන්ලයින් බිස්නස් කරන්න ඕන, ඔන්ලයින් ජොබ් කරන්න ඕන. ගොඩාක් දෙනෙක්ට ආර්ථික ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අද ඉඳන්ම වෙබ්සයිට් එකක හරි වැඩ කරන්න පටන් ගන්න. ඔයාලගේ දියුණුව ඔයාලා තමයි ළඟා කරගන්න ඕන. ඒකේ අපි මුකුත් කරන්න නැතුව ගෙදරට වෙලා ඔහේ කාලය ගත කරොත් අපිට අපේ හීනවලට යන්න හරි අමාරුයි. අපිට රැකියාවෙන් අපේ හීන හැමදේම සැබෑ කරගන්න අමාරුයි. සමහරු රැකියා කරනවා. ඒ රැකියාවෙන් තමන්ගේ එදිනෙදා කෑම බීම ටික විතරයි එයාලට ගන්න පුළුවන්. ඉතින් ලොකු හීන තියෙනවනේ වාහන ගන්න, ගෙවල් හදන්න, එක එක අයිටම් ගන්න, රත්තරන් බඩු හදන්න, ඒ වගේ ලොකු ආසාවල් තියෙනවා. ඉතින් මේ දේවල් අපිට හැබෑ කරගන්න බෑ අපි සාමාන්‍ය රැකියාවක් කරොත්. ඒක නිසා ඔයාලා ගෙදර ඉන්න ගමන් පොඩි දෙයක් පටන් ගන්න. මුලින්ම අපි මොනවා හරි දෙයකින් තමයි මේ දියුණු වෙන්න ඕන. ඉස්සෙල්ලා පටන් ගන්න ඕන. ඒක බැරි වුණත් පුළුවන් වුණත් අනිවාර්යෙන්ම මේ දේ පටන් ගන්න ඕන. පුළුවන්ද කියලා බලන්න හරි ඔයාලා මේ දේ පටන් ගන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.